ඔව් එහෙනම් මම ඒක කරා. ජීවිතේ දැකපු ලොකුම හේනේ. අද මම ඒක මගේ ඇස් දෙකෙන්ම දකිනවා. දිගට කතා කරන් යන්න ආස වුණත් හීන ගැන කතා කරන්න තරම් හිත හයියේ නැහැ. මට වඩා මේ රෝද හතර ගන්නකම් බලන් හිටපු මගේ ආදරණීය යාළුවන්ට ආදරණීයන්ට ඔන්න කොල්ලෝ මම ඒක කරා. ළඟදිම හම්බෙමු. බය නැතුව උඹව විශ්වාස කරපන්. මම බය නැතුව කියන්නේ. මොකද අතේ සතේ නැතුව දැක්ක හීනයක් මේක. මම අද ගෙදර ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මට පුළුවන් වුණා නම් ඔයාටත් අනිවාර්යෙන්ම පුළුවන්. හීන දැකහන් බය වෙන්න එපා මගේ එකා. ආදරේ හැමෝටම ජය වේවා. වින්දලා සාර්ථක වෙච්ච ගොඩක් මිනිස්සු මුලින්ම ගන්නේ Tamante කියලා වාහනය. ඒකට හේතුව තමන්ගේ සල්ලි වලින් ගත්ත වාහනයක කැමැතිම සින්දුවක් දාගෙන පාළු පාරක යනකොට උඹට දැනෙනවා උඹ අතීතයේ වින්ද හැම දුකක් ගැනම පත්තාතලෙක්. හැම ජයග්‍රාහී ගමනාන්තයකම ආරම්භයේ තිබුණේ නොනවත්වා සිහින දැකේ. මතක තියාගන්න. දියුණුවේ හිණිපෙත්තට ගිය හැම මිනිහම ආරම්භයේ හිණ දැක්කා. ඒකෙන් තමයි එනර්ජි එක එන්නේ. ජීවිතෙත් එක්තරා ෆිල්ම් එකක් වගේ. ආරම්භයක් තියෙනවා, ගලාගෙන යනවා, අවසාන වෙනවා. ඒ අවසානයේදී හොඳ ෆිල්ම් එකකට ඔඩියන්ස් එකකින් සද්දේ රත්පුලියක් වදින්න ඕන. ඒ වගේ තමයි අපේ ජීවිත කතාවෙත් අපේ ජයග්‍රහණය කියන පරිච්ඡේදය ඉවර වෙද්දී ඔඩියන්ස් එකකින් සද්දේ රත්පුලියක් වදින්න ඕන. එහෙම අත්පුලියක් අපිට වදින්නේ නැහැ කියන්නේ මතක තියාගන්න. අපේ ඔඩියන්ස් එක තාම නැගිටලා නැහැ. තාම ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඔයාලගේ වගකීම තමයි ලස්සනට ඔයාලගේ ජයග්‍රහණය කියන පරිච්ඡේදය ඉවරයක් කරලා දෙන එක. ඒතර ඔඩියන්ස් එක සද්දේ රත්පුලි ගහයි. සල්ලිකාර පුතෙක්ට කොයි වගේ හැඟීමක්ද දැනෙන්නේ කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඒක කවදාද මම මගේ පුතාගෙන් අහලා දැනගන්නවා කියලා හිතනවා. දියුණු වෙන එක කිසි දවසක වැරදි දෙයක් නෙවෙයි. සැලැස්ම නිවැරදි වෙන්න ඕන. அறிவிப்போல் அன்பு தருவாலை சின்ன அறிவிப்பம் இன்று சுடுவாலை நீயும் தும்மிடடி ஆயுசு நூறாக என்னுயிர் உன்னோடு பத்து வச்சுத்தாய் என் பார்வை உன்னோடு உன் பொம்மை கண்ணோடு பேசாமல் விண்ணோடு நாம் இந்தது போவோ காதோரோ அடி ஆலோலோ நான் தாக மாறு සිරික්ගේ අයියාට මල්ලි හරි. අර සුදු පාට එක. අන්න ඒක වගේ. ඕක තව පොඩට කිරි පාට හරි. ඔබ කියන අයියා එහෙම දැක්කම ඩිස් වෙනවා. ඔව්. ඕක ඉතින් රෑ මම මෙතන අතේ තුන ජිම් එකට ඇවිල්ලා ගියේ. ඕකනේ ඕක තව එක. ඔය මොන්න එකම. අම්මට මම ආරයි කියා. ආර පොඩි ගියා. ඈ ආරයගෙන ආපුවම කොහොමද ලෝක වගේද? ඔම්මොට සිරි මේ ලෝකේ ඕනම කොල්ලෙක්ගෙන් තමන්ගේ ලෝකේ වීරයා කවුද කියලා ඇහුවොත් ඒ හැම කොල්ලම කියන්නේ තාත්තා කියලා. මගේ ලෝකේ වීරයාත් මගේ තාත්තා. කිසිම මගුලකින් මට වැඩක් නැහැ තාත්තේ. මම තාත්තට පට්ට ආදරේ. සඳ කිරණක් වාගේ අම්මාගේ පලාරගෙන ඇදුණු දිවියමා
දෙවියන් අපේ අම්මාවා කවුරුත් නෑ ආදරය දුන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා